දාගම් මාතෘකාවක් කොයිසෙල් සූත්‍රය. කොයිසෙල් සූත්‍රය. කොයිසෙල් සූත්‍රය. එකෙන් කියන්නේ මේ නලයක් තුල තරලයක් ගලාගෙන යන සිද්ධියක් ගැන කියන තරල ප්‍රවාහ තීව්‍රතාව ගැන. නලයක් තුල තරල ප්‍රවාහ තීව්‍රතාව ගැන තමයි මේ සමීකරණය කියන්නේ. ඒකට මේ නලයක් ගත්තොත් නලයේ වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. නලයේ දිග අපි ඩෙල්ටා L කියමු. නලයේ එතන තරලයක් ගලාගෙන යනවා පීඩන වෙනසක් තියෙනවා. අපි හිතමු මේ පැත්තේ පීඩනයේ පීඩන ඩෙල්ටා P. මේ පැත්තේ පීඩනයේ P කියලා හිතමු. ඒතකොට මෙතන පීඩන වෙනසක් තියෙනවා ඩෙල්ටා P. තරලයක් ගලාගෙන යනවා නලයක් තුල. ගලාගෙන මේ තරලයේ ගලා යාමේ තීව්‍රතාව. තරල ප්‍රවාහ තීව්‍රතාව තමයි මේ සමීකරණය කියන්නේ. තරල ප්‍රවාහ තීව්‍රතාව ගැන. P ඒ රූපේ දාගමු. නලයේ දිග ඩෙල්ටා L අරේ R මේ පැත්තේ පීඩනය P මේ පැත්තේ පීඩනය පීඩන ඩෙල්ටා P. කොයිසෙල් සූත්‍රය කියලා ඔය රූප සටහන දාගමු. තියා ගන්නවා. අංකද දාලා ලිව්වනම් හරි මේ රූපේ දක්වන විදිහට අංක දාලා ඒක කොයිස් විදිහේ තිරස් 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 මේ නලේ තිරස් වෙනවා. දෙක තිරස් පටු නලයක් තුල පටු නලයක් තුල පටු නලයක් වෙනකොට පොඩි නලයක් වෙනකොට කේශික නලයක් වගේ තිරස් පටු නලයක් තුල පළවෙනි එක තමයි මේක තිරස් නලයක් වෙනවා. දෙවෙනි එක තමයි පටු නලයක් තුල. තුන්වෙනි එක අසම්පීඩ්‍ය තරලයක්. අසම්පීඩ්‍ය තරලයක්. මෙතන අසම්පීඩ්‍ය තරලයක් කියන්නේ සාමාන්‍ය පීඩනයට ලක් වෙන්නේ නැති තරලය. කියන්නේ සාමාන්‍ය තරල ගත්තම ද්‍රව වායු දෙකට වෙනස් වෙනවා. දෙකට ගැටෙනවා. අසම්පීඩ්‍ය තරලයක් කියුවාම ද්‍රවයක් තමයි ගන්න. ද්‍රවයක්. හතර අනාකූල අනවරත ප්‍රවාහයකදී අනාකූල කියන්නේ ඉදිමත් විදියට ක්‍රමානුකූලව අනවරත කියන කාලයත් එක්ක වෙනස් වෙන අනාකූල අනවරත ප්‍රවාහයකදී අනාකූල අනවරත ප්‍රවාහයකදී මේ පොයින්ට් ටික තියෙනවා. මේ කන්ඩිෂන් ටික තියෙනවා. මේ ටික තෘප්ත වෙලා තියෙනවා. තිරස් පටු නලයක් තීන නලයක් ඒකේසී නලයක් වගේ අසම්පීඩ තරලයක් කියන්නේ ද්‍රවයක් අනාකූල අනවරත ප්‍රවාහයකදී කියන්නේ ක්‍රමානුකූලව ගලාගෙන යනවා කාලයත් එක්ක වෙනස් වෙන්නේ අනවරත ප්‍රවාහයකදී නලය තුල නලය තුල නලය තුල පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව ඒ කියන්නේ ඩෙල්ටා Q එකේ තියෙන ඩෙල්ටා T කියලා අපි සංකේත කරනවා පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව ඒ ඩෙල්ටා Q දාලා තියෙන පරිමා වෙනසක් එදීම මේ පරිමා වෙනස ගලාගෙන යන ගත වෙච්ච කාලය යම් හරක් ගොඩක් කරා එයාගේ හරක් ගොඩක් කරා ඒ හරක් ගොඩ හරහා ඩෙල්ටා T කාලයකදී ඩෙල්ටා Q පරිමාවක් ගලාගෙන ගියා නම් පරිමා ප්‍රවාහ තීව්‍රතාවලිය වැඩි ඩෙල්ටා Q බෙදි ඩෙල්ටා T පරිමා ප්‍රවාහ තීව්‍රතාව
වරහන තුල දා ගන්නවා ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T. පහත රාශි මත රඳා පවතී. පහත රාශි මත රඳා පවතී. පහත රාශි මත රඳා පවතී. ඒ රඳා පවතින රාශි තමයි ඒවත් රෝමි ලක්ෂණ සඳහා ලිව්ව හැකි පළවෙනි එක. නලයේ අභ්‍යන්තර අරේ. නලයේ අභ්‍යන්තර අරේ. වරහන් ඇතුලේ සිම්පල් ආර් දාගමු. ඒ ආර් දාගත්තා. නලයේ අභ්‍යන්තර අරේ. දෙවෙනි එක ද්‍රවයේ දුෂ්‍රාවිතා සංගුණකය. ද්‍රවයේ දුෂ්‍රාවිතා සංගුණකය. වරහන් ඇතුලේ ඊට. ද්‍රවයේ දුෂ්‍රාවිතා සංගුණකය නලයේ පීඩන අනුක්‍රමණය. නලයේ පීඩන අනුක්‍රමණය. ඒකට වරහන් ඇතුලේ දා ගන්නවා ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා L. පීඩන අනුක්‍රමණය කියලා කියන්නේ මේ නලයේ යම් දිගක් හරහා පීඩන වෙනස ඒ දිගෙන් බෙදුවාම වෙනවා පීඩන අනුක්‍රමණය. ඒ කියන්නේ ඒකක දිගකට පීඩන වෙනස වගේ. පීඩන අනුක්‍රමණය කියන්නේ ඒකක දිගකට පීඩන වෙනස නලයේ. ඒ පීඩන වෙනස බෙදනවා ඒ අදාළ දිගේ. ඒක තමයි පීඩන අනුක්‍රමණය. මත රඳා පවතී. මත රඳා පවතී. මත රඳා පවතී. මත රඳා පවතී. ඒකේ කොයිසෙල් කියන එක්කෙනා කියනවා කොයිසෙල් කියන විද්‍යාඥයා කියනවා මේ තිරස් පටු නලයක් තුළ අසම්පීඩ තරලයක් ඒ කියන්නේ ද්‍රවයක් අනාකූල අනවරත ප්‍රවාහයකදී මේ නලය හරහා තරල ප්‍රවාහය වෙන තීව්‍රතාව ඒ කියන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T ඒ නලයේ අභ්‍යන්තර අරේ ද්‍රවයේ දුෂ්‍රාවිතා සංගුණකය මේ නලයේ පීඩන අනුක්‍රමණය මත රඳා පවතී කියලා කියනවා. එයා මේ සමීකරණයක් ඔප්පු කරලා පෙන්නනවා. අපිට දැන් මේක මාන පාවිච්චි කරලා ඒක ගන්න තියෙන්නේ. මේ විදිහට තමයි දෙන්න තියෙන්නේ. මේව රඳා පවතී කියලා කියනවා. එයා ඒක ඔප්පු කරලා පෙන්නනවා. අපි දැන් මේක මාන පාවිච්චි කරලා මේ සමීකරණය හොයන්න යන්නේ. හරි. එයා දැන් කියනවානේ මේව මත රඳා පවතී කියලා. මේක මේව මත රඳා පවතී කියලා කියනවා. දැන් මාන පාවිච්චි කරලා ඔක හදන්න. try එකක් දෙන්න බලන්න. හරි නේද මේ ටික? මාන වලින් කොහොමද සමීකරණයක් ගොඩනගන්නේ? දැන් මේක කියනවානේ මේ පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව. මේ ටික රඳා පවතිනවා කියනවා. එනලේ අරේ අභ්‍යන්තර අරේ දුෂ්‍රාවිතා සංගුණකයේ පීඩන අනුක්‍රම. ඉදන්න මේ මත කොහොම රඳා පවතිනවා කියලා අපි පොදු සාධාරණ වශයෙන් වර්ධා ගන්නවා x y z කියන මාන වලින් මේ සමීකරණය හදන්න ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T මේ සමානුපාතික නියතයක් දාලා සමානුපාතික තත්ත්වය අයින් කරන්න සමාන කරන්න පුළුවන් මේ k කියන එක මාන රහිත නියතයක්. ඒකට r වලේ ඊට වල y ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා L වල හරි. ප්‍රමාණ මතකයි හදාගෙන යන්න. අපිට ලිව්වෑගේ මෙතන k මාන රහිත නියතයක ඉදන්නා සමීකරණයක් ඉවරයි. දෙපැත්තේ මාන සමාන වෙනවා. අපි දැන් මාන සමාන කරගෙන ඉස්සරහ. මාන සමාන කරලා x සහ y සහ z වෙන. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියන්නේ පරිමා ප්‍රවාහ තීව්‍රතාවය. ඒ කියන්නේ පරිමාවක් බෙදීම කාලයක්. ඒ කියන්නේ නම් දෙපස මාන සමාන කිරීම. දෙපස මාන සමාන කිරීම.
මේ ඩෙල්ටා කියු බෙදීම ඩෙල්ටා ටී පරිමාණ ප්‍රවාහ තීව්‍රතාවය කියන්නේ පරිමාණ බෙදීම කාර්යය කියන්නේ L ගණේ E ඍණ 1. මේ පැත්තේ මෙයාට මාන නැහැ. මාන නැහැ කියලා කිව්වොත් මේ අදාළ මානයට අදාළ දර්ශකයේ බිඳුවෙන් එතකොට එකයි මාන නැහැ කියන්නේ එක්ක කියන පස්සේ එක කියන්නේ යන මාන නැහැ. මෙයා දිගක්. නම් එල්වල x මේ දුෂ්ටාවිතා සංගුණකේ මේක මතක ඇති ගිය සතියේ මේකේ මාන එනවා m L ඍණ 1 E ඍණ 1. මේක සංගුණකේ මාන එනවා m L ඍණ 1 E ඍණ 1. දුෂ්ටාවිතා සංගුණකේ මාන එනවා m L ඍණ 1 E ඍණ 1. එතකොට යාගේ y බලේ පීඩන අනුක්‍රමණයේ මාන වුණා ඉතින් වෙන පැත්තක හදාගමු. පීඩනය කියන්නේ බලය බෙදීම වලට බලය. එතකොට පීඩනයේ මානෙක බලය MLT ඍණ 2 වර්ගඵලයෙන් වර්ග දෙනගෙන L ඍණ 1 T ඍණ 1 පීඩනය. මේක ආපහු පීඩන අනුක්‍රමණය කියන්නේ පීඩන වෙනසක් කියන්නේ පීඩනයේ මාන තමයි තියෙන්නේ. පීඩන වෙනස කාලය කියන්නේ sorry දිගේ වෙනසක් කියන්නේ මේක බෙදනවා L වලින්. එතකොට එනවා M L ඍණ 2 T ඍණ 2 කියන්නේ M L ඍණ 2 T ඍණ 2 කියන්නේ මේක ඉස්සෙල්ලා M L ඍණ 2 T ඍණ 2 ඒක ඉස්සෙල්ලා L වල එතනින් x තියෙන එතනින් එනවා ඍණ y එතනින් එනවා ඍණ 2යි L හරි M වල එතනින් එනවා y එතනින් එනවා x L හරි M හරි T E වල එනවා එතන ඍණ y එතන ඍණ 2යි විදාන මේ පැත්තේ M නැහැ කියන්නේ මේ පැත්තේ M වල බිඳුව බලයේ තියෙන්නේ. දෙපැත්තේ දර්ශක සමාන කරන්න තියෙන්නේ. මානවල දර්ශක සමාන කරලා හොයන්න තියෙන x y ඔය අපි මෙතන කවුද ඉස්සලම ලේසි සුළු කරා m ගේ බැලුවොත් m ගේ මේ පැත්තේ බිඳුවයි එහා පැත්තේ y දාන ඉස්සට කියලා තියෙනවා. ඊට පස්සේ අපි e ගේ බැලුවොත් e ගේ මේ පැත්තේ ඍණ 1යි එහා පැත්තේ ඍණ y ඍණ 2යි ඉස්සට. මේ දෙක එකතු කරා නම් අපිට පේනවා මේ y අඩු වෙලා යනවා. ඒකෝර මේ පැත්තේ ඍණ 1යි එහා පැත්තෙන් එනවා ධන z ඍණ 2යි z කියන්නේ ඍණ 1. මෙතනින් එනවා z සමාන 1යි z සමාන 1යි කියලා. z 2යි. දැන් මේකෙන් ගන්න පුළුවන් z වලට 1 දැම්මම පේනවා y එනවා ඍණ 1යි. දැන් සමීකරණ මේකේ z වලට 1 දැම්මම y එනවා z 2 දැම්මම යා අනිත් පැත්තට y එනවා ඍණ 1යි. y එනවා ඍණ 1යි. ඊට පස්සේ අපි m ගේ බැලුවා t ගේ බැලුවා l ගේ බැලුවේ නේද? l වල බලන්න පුළුවන්. l වල මේ පැත්තේ 3යි. මේ පැත්තේ තියෙන x ඍණ y ඍණ 2යි ඉස්සෙ. උඩ x වෙනුවට දැම්මෑ කි ඒක තමයි හොයාගෙන යන්නේ. ඍණ y වලට ආව අපිට ඍණ 1යි කියලා. ඍණ 2යි z වලට 1යි. උඩ මේක එනවා යන ධන 1යි යන ඍණ 2යි ඍණ 1යි ඍණ 1 මේ පැත්තට ආවම තුනක් එක 4ක් වෙනවා. x එනවා 4යි. x එනවා 4යි. අපි x y z හොයාගත්තා. x y z හොයාගත්තා.
XYZ හොයාගන්න. දැන් ඉතින් සමීකරණය ලියුවා XYZ ගන්නවා. ඒකට මෙතන එනවා ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි. ඒ R වල x නේ. x වලට ආවේ 4. එතකොට උත්සාවිතා සංගුණකේ y නේ y වලට ආවේ ඍණ 1. ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා n කියන්නේ ප්‍රවේග අනුක්‍රමණය. සෝරි පීඩන අනුක්‍රමණය. ඒකට ආවේ z නේ. z වලට ආවේ 1. මේකේ කේවල අගේ පෙන්වන්න පුළුවන්. කේවල අගේ එනවා 5 බෙදීම 8යි. මේ කේවල අගේ 5 බෙදීම 8යි. මේකේ ඒ සමානයි 5 බෙදීම 8ක් වෙයි. ඒක අපිට හොයන්න බෑ. එන කොහොම හරි හොයාගන්න කේවල අගේ 5 බෙදීම 8යි. එහෙනම් දැන් මේ සමීකරණයට දාන්න පුළුවන්. කේවල අගේ දාලා හදන්න පුළුවන්. එනවා ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි 5 බෙදීම 8යි R 4 බෙදීම ඊට ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා n කියන්නේ ඔන්න අටු 30ක් නලයක අසම්පීඩ ද්‍රවයක් අනාකූල අනවරත ප්‍රවාහයක යෙදෙති. ඒ නලය තුළින් පරිමාව ගැලීමේ තීක්ෂතාව පරිමා ප්‍රවාහ තීක්ෂතාව වෙනවා. 5 බෙදීම 8යි R 4 ඊට ඩෙල්ටා P බෙදීම පරිගණක එකපාර පාවිච්චි කරලා और අපි ගෙන් කොයිසෙත් දෙකේ දාගමු. ඊට පස්සේ යටින් ලියා ගන්න. නලේ හරස්කඩ ඒද? නලේ හරස්කඩ ඒද? නලය තුලින් තරලයේ ගලා යන ප්‍රවේගී පීඩනම් නලේ හරස්කඩ අපි ගන්නවා ඒක. නලය තුලින් තරලයේ ප්‍රවාහය වෙන ප්‍රවේගී V කියලා ගන්න. දැන් ඔයගලන්ට මතක ඇති මේ තරල ප්‍රවාහ ශීඝ්‍රතාවක් ආයෙ ලියන්න පුළුවන්. හරස්කඩේ යන ප්‍රවේගී V නම් EV ගුණිත තරල ප්‍රවාහ ශීඝ්‍රතාව කියන්න පුළුවන් EV ගුණිත. මේක කතා කරන බර්ගී ප්‍රමේය තරල ප්‍රවාහ ශීඝ්‍රතාව EV ගුණිතය කියන්නේ. කියන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කියන එක AV ටත් සමානයි. එහෙනම් කලින් සමීකරණයෙන් ආව ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T 5 බෙදීම 8යි R 4 ඊට ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා T ඩෙල්ටා N. සමීකරණය එහෙනම් මේ දෙන්න මොනවා වෙනවද සමානයි. එහෙනම් AV සමානයි 5 බෙදීම 8යි R 4 ඩෙල්ටා P බෙදීම 2. ඔය විදිහට. දැන් මේක බැලුවාම පේනවා මේ නලයක් ගත්තාම මේ A කියන එක නියතයි. හරස්කඩු නියතයි. නලයට හරස්කඩු මේකත් නියතයි. ද්‍රවය ගත්තාම මේකත් නියතයි. මේකත් නියතයි. හරි. නලය දිග ගත්තාම මේකත් නියතයි. මේක බැලුවාම පේනවා අපිට මේ V කියන එක අනුලෝමයි ඩෙල්ටා P. පීඩන වෙනස වැඩි කරන්න නලය තුල තරලයේ යන ප්‍රවේගය වැඩි වෙනවා. දෙපැත්ත පීඩන වෙනස වැඩි කරන්න නලය තුල තරලයේ යන වේගය වැඩි වෙනවා. ප්‍රැක්ටිකලි පොඩ්ඩක් පොන්න. ගෝචරය පීඩන වෙනස වැඩි කරන්න තරල ප්‍රවාහ ප්‍රවේගය වැඩි වෙනවා. මෙයා වැඩි වෙනවා. අපි දන්නවා මේ තරල ගති විද්‍යාවේ කතා කරලා තියෙනවා මේ අනාකූල ප්‍රවාහයක් ප්‍රවේගයේ තරලයේ ප්‍රවේගය වැඩි වෙන්න අර ආකූල තත්ත්වයකටපත් වෙනවා. දැන් එතකොට මෙතන පීඩන වෙනස වැඩි කරන්න ප්‍රවේගය වැඩි වෙද්දි තරලයේ
සරලේ ආකූල තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ මේක සමීකරණය ඇච් වෙන්නේ නැහැ. කියන්නේ මේක හරියන්නේ නැහැ ඒ වගේ තත්ත්වවලට. මොකද මේක කිව්වේ තිරස් පටු අසම්පීඩ්‍ය අනාකූල අනවරත ප්‍රවාහයකට මේ සමීකරණයකින් ඊට පස්සේ මේක ඒකට හරියන්නේ නැති වෙනවා. එනේ උදාහරණ. ඒ කියන්නේ මේ යම් අගයක් දක්වා තමයි මේ පීඩනය වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙයාට යන්න පුළුවන් ඒ අදාළ ප්‍රවේගයට විතරයි. ඊට පස්සේ මෙයා ආකූල වෙන්නේ. මේක ගැලපෙන්නේ නැහැ. අපි යන්නේ ප්‍රවේගයට කියනවා. ඒ අවදි අගයට. අපි අවදි අගයක් කියන්නේ සාමාන්‍යයෙන් සීමාවක් වගේ වැටුඩ අවස්ථාවක් අවදි කෝණේ. එතකොට මේ ඒ අවදි අගයට කියන ඒ කියන්නේ ආකූල තත්ත්වයට පත් වෙන අවදි අගයට කියනවා අපි මේකේදී අවදි ප්‍රවේගය. අපි මෙතෙන්ට යන දාගමු. පීඩන වෙනස වැඩි වෙන විට පීඩන වෙනස වැඩි වෙන විට සරල ප්‍රවාහයේ සරලේ ප්‍රවාහය වන ප්‍රවේගය සරල ප්‍රවාහ ප්‍රවේගය වැඩි වේ. යම් ප්‍රවේගයක් ඉක්මවා ගිය විට යම් ප්‍රවේගයක් ඉක්මවා ගිය විට සරල ප්‍රවාහය ආකූල වන බැවින් සරල ප්‍රවාහය ආකූල වන බැවින් ඒ සමීකරණය වළංගු නොවේ. ඒ සමීකරණය වළංගු නොවේ. වෙනම ලියනවා. පොඩි නිකන් පොඩි මාතෘකාවක් වගේ දාගමු. අවදි ප්‍රවේගය. අවදි ප්‍රවේගය. අවදි ප්‍රවේගය. අවදි ප්‍රවේගය. අවදි ප්‍රවේගය. අවදි ප්‍රවේගය. එයට ලියාගමු. ප්‍රවාහයේ අනාකූල තත්ත්වයෙන් ප්‍රවාහයේ අනාකූල තත්ත්වයෙන් ප්‍රවාහයේ අනාකූල තත්ත්වයෙන් ආකූල තත්ත්වයට පත්වන ප්‍රවේගය. ප්‍රවාහයේ අනාකූල තත්ත්වයෙන් ආකූල තත්ත්වයට පත්වන ප්‍රවේගය. අවදි ප්‍රවේගය වේ. ප්‍රවාහයේ අනාකූල තත්ත්වයෙන් ආකූල තත්ත්වයට පත්වන ප්‍රවේගය අවදි ප්‍රවේගය වේ. හරි. දැන් එන්න පුළුවන් අපිට ගණන් වලට එන්න ටියුට් එකේ 14 වෙනි ගානට බලන්න. 14 වෙනි ගානේ කියනවා අභ්‍යන්තර හරයේ 0.42 වැඩි කිරීම 10 දින 3 මීටරද. 0.42 වැඩි කිරීම 10 දින 3 මීටර. ඒක 0.2යි මීටර. තිරස් කේශික බටයක් තුලින් ජලය අනාකූල ලෙස ගලාගෙන යයි නලයේ දෙකලවර පීඩන වෙනස
0.25 කුස ජල කඳක පීඩනයට සමානයි. ඩෙල්ටා B කියන එක HOD වලින් ගන්න පුළුවන්. H එක 0.25 ඔය එක 10 තියෙනවා ඉතිරි 10 0.25 කියන අපරේ කිට දාගන්න පොයින්ට් එක තමයි පීඩන වෙන ජලය ගලාගෙන යන ශීඝ්‍රතාව තත්පරයට ඝන මීටර උත්සාහිතා සංගුණකයන් පරිගණනයට ගන්න දෙයක් විදිහට දෙකටි සමාන 5 විදිහට R4 මිලිමීටර ඒක විදිහට මේක දීලා තියෙනවා පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාව දීලා තියෙනවා 1.25 වැඩි කිරීම 10 ඍණ 7යි 5 වෙදීම 8යි අරේ දීලා තියෙනවා 0.42 වැඩි කිරීම 10 ඍණ 3යි මේකේ 4යි බෙදීම උත්සාහිතා සංගුණකේ ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා N පීඩන වෙනස මෙන්න මේක 0.25 වැඩි කිරීම 10 4 බෙදීම ඩෙල්ටා N 0.2යි ආදේශ පීඩන වෙනස ඉතින් මේක උක්ත කරලා මේක පුරු කරන්න මේක පුරු කරාම මේ 1.19 වැඩි කිරීම 10 වෙන 3යි ns m වෙන 2යි කාරිතා සම්බන්ධයේ දෙකද කියපත් ns m වෙන 2 එක්තරා දමනීයක අරේ දීලා තියෙනවා 2යි මයික්‍රෝමීටර කියලා ඒ රුධිරේ ගලාගෙන යන වේගය දීලා තියෙනවා 6.6යි ms දින එකයි කියලා උත්සාහිතා සංගුණකයේ දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 3යි මූලික ඒක වලින් kgm වෙන එක s වෙන එක දමනීය 1 මිලිමීටර දිගක් හරහා ඇති වෙන පීඩන වෙනස. ඒ කියන්නේ මේ මිලිමීටර එකක දිගට අතර පවතින පීඩන වෙනස. ඩෙල්ටා P එක ගන්න බා. සමීකරණයට දාන්න තියෙන ඩෙල්ටා Q එකේ තියෙන ඩෙල්ටා T සමානයි 5 බෙදීම 8යි R4 ඊටා ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා. දැන් මේ පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාවට දාන්න වෙන්නේ අපිට AV. මොකද ප්‍රවේගයෙන් දීලා තියෙන්නේ. මේකට දාන්න වෙන්නේ AV. AV සමානයි. ඒ අපි දන්න පරිමාණ ප්‍රවාහ ශීඝ්‍රතාවය AV දෙක ගන්නත් AV. 5 බෙදීම 8යි R4 ඊටා ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා. ඒකට දැම්මෑගේ 5R වර්ගය. උතාකාරයි V මේ පොඩක් සුළු වෙනවා මේව තියාගත්ත සංකේත වලින් R4 බෙදීම ඊටා ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා A මිලිමීටර එකක පරතරයක පීඩනය වෙනවා අපිට පේනවා දැන් මෙතන මේ 5 කැපිලා යන මේ R වර්ගයේ කැපිලා ගිහලා මෙතනින් දෙකක් ඉතිරි වෙනවා කොට V සමානයි R වල වර්ගය බෙදීම 8යි ඊටා ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා N කියලා. දැන් මේකෙන් ඩෙල්ටා P අහලා තියෙනවා. V ඊටා ඩෙල්ටා L බෙදීම R වර්ගයේ සමානයි ඩෙල්ටා P. මේකට ආදේශ කරාම හරි V එක 6.6යි 8යි එක 4 වැඩි කිරීම 10 යි 3යි
ඩෙල්ටා L එක මිලිමීටර 1යි නේ. ඒ කියන්නේ එක වැඩි කිරීම 10යි. ඉතින් කරා අරේ දීලා තියෙනවා 2යි මයික්‍රෝ. ඒ කියන්නේ දෙක වැඩි කිරීම 10යි වෙන 6යි. මයික්‍රෝ කියන්නේ 10යි. එකපාර සමානයි ඩෙල්ටා. මේකේ පීඩන වෙනස් ඒ 5.2.8 වැඩි කිරීම. 10 බල 7ක් පැක්කල පීඩන වෙනස්. ඊට පස්සේ මම මේ නල නල තිරස් නල ශ්‍රේණිගත සහ සමාන්තරගත කියලා පොඩ්ඩක් වෙනම සාකච්ඡා කරනවා ඉන්න පුළුවන්. අපි දාගමු පොඩි දෙන සම්මාස්තාවක් වගේ තිරස් නල ශ්‍රේණිගත සමාන්තරගත ඒක පොඩ්ඩක් කතා කරමු. දාගන්න සමාන්තරගත නල සමාන්තරගත නල කියලා දාගන්න. සමාන්තරගත නල සමාන්තරගත සමාන්තරගත නල ප්‍රතිපල සමාන්තරගත නල නල සමාන්තරගත අවස්ථාවක්. right අපි එමු 19 වෙනි ගාන 19 වෙනි ගාන 19 වෙනි ගාන ඒකේ තියෙනවා මේ පටු නල දෙකක් සමාන්තර ගන්න. යාර කාණු බෝපු දෙකක් වගේ විතර වතුරේම කාණු දෙකක් ඒ වගේම හැබැයි දැන් බෝපරේ මෙයාගේ අර R1 මෙයා R2 මේ පැත්තේ පීඩනය P මේ පැත්තේ පීඩනය P ඩෑෂ් කියලා ගමු. දැන් නලවල දෙකේ උඩිගේ මේ පැත්ත P පීඩනයක තියාගෙන ඉන්න එහා පැත්ත P ඩෑෂ් පීඩනයක තියාගෙන. right බලමු මේක අහලා තියෙන කොටස්. දැන් මේ නල දෙකටම පොදු රාශිය මොකක්ද කියලා. අපි දන්නවා මේ නල දෙකටම දැන් ඩෙල්ටා P එකේ සමානයි ඩෙල්ටා L එකත් සමානයි. ඩෙල්ටා P එක වෙන්නේ අපිට P එකට පීඩනය P වැඩි කියලා ඉතින් අනිවාර්යයෙන් මේ පැත්තට ගන්න ඕනේ. එතකොට මේක වැඩි මේකට වඩා පැත්ත දෙන්නකම තීරින පීඩන ඩෙල්ටා P එක මේක මේක දෙන්න. කියන පීඩන අනුක්‍රමණය. නම් දෙන්නටම නියත රාශිය වෙනවා පීඩන. දෙන්නටම නියතයි පීඩන අනුක්‍රමණය. සමාන්තරගත වුණා පීඩන අනුක්‍රමණය කියන්නේ. ඩෙල්ටා P කියන්නේ පීඩන P දැයි ඩෙල්ටා L කියන්නේ මේකට අදාළ පීඩන වෙනස් වෙච්චා පරතරයි. right නල දෙකෙහි තරල ප්‍රවාහ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලබා ගන්න කියලා කියනවා. අපිට මෙයාට දාන්න පුළුවන් වෙනවා මෙයාට වෙනව දාන්න. මම දාන්නම්කෝ අර R1 වන නලේ පොයිසන් සමීකරණ තරල ප්‍රවාහ ශීඝ්‍රතාව සමානයි 5 බෙදීම 8යි R4 නේ කියන්නේ R1 වල 4 බෙදීම ක්‍රමයේ ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා N එක නියතයි දෙන්නේ. R දෙකට දාන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි නලයට වගේ තරල ප්‍රවාහ ශීඝ්‍රතාව සමානයි 5 බෙදීම 8යි. R දෙකේ 4 බෙදීම එක ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා. දෙන්නටම පීඩන අනුක්‍රමණය. එනයින් ශීඝ්‍රතාව අතර අනුපාතය සඳහා ප්‍රකාශනය. දැන් මේකෙන් යන ශීඝ්‍රතාව අපි 1 කියලා ගමු. මේකෙන් යන ශීඝ්‍රතාව 2 කියලා ගමු. මේ අතර අනුපාතය අපිට මේකෙන් බෙදන්න පුළුවන්.
මේ පොඩි අදහසක් ගන්න අපි කොහොම ප්‍රවාහය වෙන්නේ නැති. ඩෙල්ටා කිව් වේදීම ඩෙල්ටා T1 පළවෙනි නාලේ දෙවි මෙන්න විනාඩි දෙකක් එක පළවෙනි එක පළවෙනි දෙවෙනි පළවෙනි නාලේ කියලා දාගන්න දෙවෙනි නාලේ කියලා දාගන්න මේ දෙක බෙදන්න පුළුවන් මේ දෙක බෙදෙද්දි ඩෙල්ටා කිව් වේදීම ඩෙල්ටා T දෙක මේ පැත්තෙන් 5 බෙදීමට 5 බෙදීමට කැපෙනවා මේක බෙදෙද්දි උත්සාහිත සම්මුඛ දෙකක් කැපෙනවා මේකත් සමානට එකක් කැපෙනවා එතන එන්නේ R1 4 වෙනි R2 පරිමාප ශීඝ්‍රතාවට සම්බන්ධතාව අපාත නල දෙකෙහි සරල ප්‍රවාහ ප්‍රවේග සඳහා ප්‍රකාශන ලබා ගන්න. නල දෙකේ සරල ප්‍රවාහ ප්‍රවේග ලිව්ව හැකි නම් දැන් සරල ප්‍රවාහ ප්‍රවේග ලියන්නේ කොහොමද? මෙයාගේ වේගය v1 වෙනකම් මෙයාගේ වේගය v2. අපි දන්නා මේ සරල ප්‍රවාහ ශීඝ්‍රතාව තව ලියන්න පුළුවන් සමයක් තමයි. ඒ කියන්නේ පළවෙනි නාලයේ සරල ප්‍රවාහ ශීඝ්‍රතාව තව ලියන්න පුළුවන් සමයක් තමයි AV. දෙවෙනි උට දැන් මේක 5r1 වර්ග v1. දෙවෙනි නාලයේ පළවෙනි නාලයට සරල ප්‍රවාහ ශීඝ්‍රතාව අරස්කට සහ ප්‍රවේගයෙන් ලියන්න. දෙවෙනි නාලයට සරල ප්‍රවාහ ශීඝ්‍රතාව AV කුට්ටිය ලියන්න පුළුවන්. AV2 E1 E2 ඒ 2 එක ගත්තාගේ 5r2 වල වර්ග එවනම් මේ දෙක බෙදන්න පුළුවන්. මේ දෙක බෙදෙද්දි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T1 බෙදීම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T දෙක මෙතන මේ පැත්තේ 5 5 කැපෙනවා R1 වර්ග V1 බෙදීම R2 වර්ග V2 කියලා. දැන් හැබැයි අපි මෙන්න මේ අනුපාතයට මේ ප්‍රවාහ ශීඝ්‍රතාව අතර අනුපාතයට කොයි සමීකරණය අනුපාතයක් ගත්තා කොයි සමීකරණයක් නිසා ඒක නම් මෙතන දාන්න පුළුවන්. ඔය එකට දාන්න පුළුවන් පස්වෙනි එකට ඒක දාන්න. ඒ 9 කියලා කියන්නේ ප්‍රවාහ සඳහා සමීකරණ ලබා ගන්න කියන අතර හතරින් කොට ඒ විතරයි. ඊට පස්වෙනි එක ඒ විදිහට බෙදලා ගන්න පුළුවන්. මේකට දාන්න පුළුවන් මේ අනුපාතයට අර අනුපාතය. කියන්නේ R1 4 දෙකේ R2 4 සමානයි R1 වර්ගයේ V1 R2 වර්ගයේ V2. එතන මේ කැපිලා යනවා මේ. ඒකට මෙතන ඉන්න R1 වර්ගයේ දෙවි R2 වර්ගයේ සමානයි V1 දෙවි. ප්‍රවේග අතර අනුපාතය අරයන් වල වර්ග අතර අනුපාතය සමාන. ඔය වගේ නිකන් සමාන්තරගත වුණාම ඔය වගේ වැඩ සම්බන්ධතා ගන්න පුළුවන්. නල සමාන්තරගත වුණා. මේක ඉවර නම් අපි හදමු 20. සමාන අරයන් සහිත. දෙකේ L1 හා L2 වන ටිකක් කේස් එකනවල දෙකක් වෙන වෙනම ගණයට නියත පීඩන හිතට පතුරට සම්බන්ධ කරයි. දැන් නියත පීඩනයක්වත් කියන්නේ
දැන් මොකක් හරි වාදයක් මේ මේක පීඩනයක තියාගෙන ඉන්න තැන. ඒ නියත පීඩනයක තියාගෙන ඉන්න නිසා මේ වාදය. ඒ කියන්නේ වාදනයේ පතුලට මේ සම්බන්ධ කරලා තියෙන පීඩනය නියත වෙන විදිහට තියාගෙන නියත මේ පතුලට සම්බන්ධ කරලා තියෙන පීඩනය නියතව තියාගෙන ඉන්න. විතර බඳේ උත්තර නියතව තියාගෙන පීඩනය අනේ වගේ පීඩනයේ නියත තැනක පතුලට මේක සම්බන්ධ කරලා තියෙනවා. සමාන අරයන් එකක් ඒක අරේ ආර්ථය. තෝරණයාගේ දිගේ ගන්න කියනවා. ඒ අතර මෙතන ක්‍රමේ ගලාගෙන යනවා. ගලාගෙන යද්දී මේක මේ ප්‍රමියතයෙන් පිටතට දිනපෑවෙනවා. ඊට වැටෙන විදිහට තරක්වා තියෙනවා. සමාන අරයන් සහිත දිග L1 හා L2 වන පිරස් කේතික නල දෙකක් වෙන වෙනම ජල අඩංගු නියත පීඩන හිතක පතුලට සම්බන්ධ කර ඇත. වෙන වෙනම සම්බන්ධ කරලා තියෙනවා. ඒ කරේ ආරම්භ. මෙම නල දෙක තුලින් ජලය ගලන මුළු පරිමා ශීඝ්‍රතාවයෙන් දැන් අපි හිතමු නලයේ ජලය ගලන පරිමා ශීඝ්‍රතාව ඩෙල්ටා Q දෙකින් ඩෙල්ටා Q1 පළවෙනි එක දෙවෙනි එක කියලා ගන්න. ඒකට මෙතන පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව විදිහට ගන්න. මෙම නල දෙක තුලින්ම ගලන මුළු පරිමා ශීඝ්‍රතාවයෙන් යුතුව ජලයේ ගැලීම සඳහා ඒ කියන්නේ දැන් මෙතන මුළු ගැලීම වෙන්නේ මේ දෙකේ එකතු මුළු වෙන්නේ. ඒ කියන්නේ මේ ඩෙල්ටා කිව්වා. ඩෙල්ටා එකෙන් කරන්නේ ඒක කියන්නේ ඉතින් සම්පරේට මේක විතරයි. තුළින් ජලය ගලන මුළු පරිමා ශීඝ්‍රතාවයෙන් යුතුව ජලය ගැලීම සඳහා පීඩන හිතෙහි පතුලට සම්බන්ධ කළ යුතු වන සමාන අරයෙන් යුත් තනි නලයේ දීග සොයන්න කියලා කියනවා. ආ කියන්නේ මේ දෙකේ එකතුවෙන් මේ විදිහට එන විදිහට කියන මෙච්චරක පරිමා ශීඝ්‍රතාවක් ඉන්න ඕන. මේ දෙකේ එකතුවෙන් එන ප්‍රමාණය වෙන්න ඕන. දැන් තනි නලයක් දාන්න ඕන. අන්න එයාගේ දිග අහන්නේ. එයාට අරයත් මේ අරයම තමයි. එයා මේ සමක එක්කෙනා. මේ දෙන්නට සමක පිටියක්. ඒක සමක. අර පීඩන වෙනසම තමයි කියන්නේ. මට යාරයක් පාර. අර ඒක තමයි. හැබැයි දැන් මෙයාගේ පරිමාපවා දීප්තතාව එල්ම කියුවේදී ඕඩල් එකේ ඉන්නවා කියලා. මේ පීඩන වෙනසම තමයි කියන්නේ. අපි හිතමු දැන් මේක. එනියට පීඩනයක කියන එකක කෙලවරට සම්බන්ධ කරලා කියන්නේ. එතන පීඩනය නියතයි. එතන තියෙන පීඩනය එතන පීඩනය. ආයි පොඩි පීඩනය කියන්නේ. අරත් ඒ පීඩනය තමයි. අරත් ඒ පීඩනය තමයි. අරත් ඒ පීඩනය. යා නැතුයි කරනවා. යා ඕනේ. ඒක පීඩනය තමයි කියන්නේ අවස්ථාව. ඒකේ තියෙන ඩෙල්ටා එක. ඒකේ තියෙන එකම ඩෙල්ටා එක. ඒකට දීලා තියෙන වෙන මේ එන දෙකක අරයන්ගෙන් එන කීයද එයාට දෙන්නකො මේ වෙන්නේ එක්කිනාට දාලා ඉතින් සමීප එයාට දාව ඔය පරිදි පයි බෙදීම 8යි
R හතර theta delta p එකයි පිළිගන්න. මේ එන්නේ කේන්වා. එයාට දැන් ඒක y දෙවි මටයි R හතර ආරයක් එකම තමයි ජලය පිට වෙනපත් එකයි ලැබෙන එකේ එයාට ඒක එයාට නියම පුරාම එයාට ලියපොත් කියන්නේ ඩෙල්ටා q වෙදී ඩෙල්ටා t ප්‍රොෆයිල් එක y වෙදී මටයි R හතර ඩෙල්ටා p වෙදී ඩෙල්ටා ඩෙල්ටා p තමයි ඒක ඊට පස්සේ අපි දන්නවා මේකට ඕන පින් එකේ ඒ කියන්නේ මේ දෙකේ එතකොට 5 දෙකක් මත R හතර ඩෙල්ටා t වෙදී කියනවා 5 වෙදී මා R හතර ඉඳන් දැන් අපිට පේනවා මේක කැපිලා යනවා. ඔක්කොම කැපිලා යනවා නේද? 2005 දෙකකින් මත 2000 කියන්නේ. R හතරෙන් 2000 කියන්නේ. දැන් ඩෙල්ටා p කින් 2000 කියන්නේ. ඒක මේ පැත්තේ වෙන්නේ කියන්නේ ප්‍රතිචාර වෙන කියන්නේ වා ඉපැත්තේ. පරයක් ගත්තා කියනවා නේද? දැන් ඒක උදාහරණයක් හැබැයි කියන්නේ උඩයට මාරු ප්‍රොෆයිල් සමානයි. L1 L2 ගැනීම. L1 ගන්න L2 කියන. ඒ කියන්නේ මේ ශීඝ්‍රතාව දෙක එකතු වෙන ශීඝ්‍රතාවයෙන් දාන්න ඕන නලයේ දිග L1 L2 දෙදී L1 ගන්න. රයිට් එකේ B දෙවෙනි කොටස හදමු. දැන් කියන්නේ මේකේ මේ නලයේ දිගවල් සමානයිලු අරයන් වෙනස්ලු. නලය වල දිගවල් සමානයි අරයන් වෙනස්. ඊට සඳහන් නල දෙකේ දිග ප්‍රමාණය සමාන වන නම් දිගවල් සමාන. අර දාන නලයේ දිග සමාන. ඇත්තේ. ඩෙල්ටා p සමානයි. මොකද අර මේ කියන්නේ නියත පීඩන එකක යටට දානවා කියන්නේ. ඔය ඩෙල්ටා p එකක් තමයි. ඔය මෙයාගේ ආරය හැබැයි R1 මෙයාගේ ආරය R2 මෙයාගේ ආරය R කියලා තමයි. දැන් මෙයාගේ යම් පරිමාප ප්‍රවාහ තීක්ෂණතාවක් තියෙනවා මෙයාගේ යම් පරිමාප ප්‍රවාහ තීක්ෂණතාවක් තියෙනවා. මේ දෙක එකතුව මෙයාගෙන් එනවා. ඒක වෙන්න නිදානවා ආරය. අපි හිතමු මෙයා පළවෙනි නලේ මෙයා දෙවෙනි නලේ. කොට පළවෙනි නලේ පරිමාප ප්‍රවාහ තීක්ෂණතාව දෙක 5 ඩෙල්ටා q දෙක ඩෙල්ටා t එක 5 දී මට R1 අතර දෙදී ඩෙල්ටා p දෙදී ඩෙල්ටා t. දෙවෙනි නලයේ පරිමාප ප්‍රවාහ තීක්ෂණතාව ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t දෙක 5 බෙදීම 8 R දෙකේ 4 බෙදීම ඩෙල්ටා p මයි L මයි. සමක එකක් මෙයා. දැන් මෙයා බලන්න. එයාට ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t 5 බෙදීම 8 R 4
ඩෙල්ටා P මෙදී යාගේ ටිකක් මෙයාගේ දැන් මේ එන්න ඕන පරිමාණ ප්‍රවාහ තීව්‍රතාව මෙන්න මේ දෙකේ එකතු. කියන්නේ මේකට දැන් මේක ඩෙල්ටා Q එක කියන ඩෙල්ටා T වත් ඩෙල්ටා Q එක ටොප් එක ඩෙල්ටා Q එක ඩෙල්ටා T මේ දෙකේ එකතු මේක පයිදෙක මාටයි ආර හතරයි ඩෙල්ටා T දෙක මේ දෙකට ආදේශ කරන්න පුළුවන් මේ දෙක පයිදෙක මාටයි ආර හතර ආර වන් හතර දෙක ආර පයිදෙක මාටයි ආර දෙකේ හතර ඩෙල්ටා T සමානයි පයිදෙක මාට ආර හතර ඊට ඩෙල්ටා T මේකේ ඔයාලා දාන්න පුළුවන් වැඩිපුර ඒ සමානේ පයිදෙක මාටක් හදාගන්න පුළුවන්. අවිදා සම්මත කියනවා පීඩන කියනවා. මේක අවසානයේ ඉතුරු වෙන R 4 R1 4ද R2 R ගන්න පුළුවන්. හතරෙන් එකෙන් හතරෙන් එකෙන් හරි. ඊට පස්සේ අපි දාගමු. දැන් කලින් කතා කර සමාන්තරගත නල කියන කොටස. ඒ වගේ නිකන් පොඩි මාතෘකාවක් දාගමු ශ්‍රේණිගත නල. ශ්‍රේණිගත නල. දාගමු ශ්‍රේණිගත නල. ඒ බලන්න දැන් නල දෙකක් ඉස්සරහ අහනවා නල දෙකටම පොදු නියත රාශිය තුනක්. එතන පීඩනයක් ඇති යම් කිසි ඒ පීඩනයේ අර පීඩනය අතර වෙනස තමයි මෙයාට පීඩන වෙනස. එතන පීඩනයක් ඇති යම් මගියක්. ඒකයි මේකයි අතර වෙනස තමයි මෙයාට පීඩන වෙනස. දැන් හැබැයි අපි දන්නවා මේකේ සරලය අනවරතව ගලනවා. ඒ කියන්නේ වීක් වෙන්නේ නැහැ. ඒකට මිනින් වෙන තීව්‍රතාවක් අනිවාර්යෙන් පිට වෙනවා. ඒ කියන්නේ මේ නල දෙකේම දැන් සරල ප්‍රවාහ තීව්‍රතාව සමානයි කියලා කියනවා. දැන් මෙහෙන් එන කොටසම මෙහෙන් පිටට යන්න ස්ටොප් වෙන්නේ. එහෙනම් මේ නල දෙකටම දැන් පොදු රාශිය වෙයි. සරල ප්‍රවාහ තීව්‍රතාව. සරල ප්‍රවාහ තීව්‍රතාව දෙන්නට පුළුවන්. ඕමිලක්කන් එකේ යහනේ නල දෙකටම පොදු නියත රාශිය සරල ප්‍රවාහ තීව්‍රතාව. ඊට පස්සේ දෙවෙනි එක. නල දෙකෙහි සරල ප්‍රවාහ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලබා ගන්න කියලා කියනවා. හිතන්නලු මෙතන මේ නල දෙක සම්බන්ධ වෙලා තියෙන පීඩනය තීමෝත් කියලා හිතන්න. පීඩනය විදම් පළවෙනි නලයට දාමු සරල ප්‍රවාහ ශීඝ්‍රතාව. ඔබට සරල ප්‍රවාහ ශීඝ්‍රතාව ඩෙල්ටා Q ඩෙල්ටා T ඒක තමයි. පළවෙනි මටයි R4 R1 අපර දෙවි ඩෙල්ටා P පීඩන වෙන තීරින තියෙනවා. විදිහට පිටපත්
දෙවෙනි නලයට දාන්න ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T ම තමයි ඒකේ සරල ප්‍රවාහ තීක්ෂණතාව. y බෙදීම 8යි. r දෙකේ 4 බෙදීම ඊට වෙනස දැල්ගයක් මේක බලන්න. මෙයා වැඩි p not රින ඊට බෙදීම වෙනස දෙකක් පුර සමීකරණවල එනයි නලය තුල ප්‍රවාහ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T හොයන්න කියන. මේකට දැන් අපි මේ එයා දුක තත්ත්වයක් තමයි තියෙන්නේ. සාමාන්‍ය මේක ගණන් කරලා අපි මේකේ දෙකකට කරමු. මෙන්න මෙයා නැති වෙච්ච සමීකරණ දෙක එකතු කරමු. ඒක කරන්න පුළුවන්. එතනින් පීඩන පීනෝට උත්තර කරගන්න. මේකේ පීනෝට ස්පීඩ් එක උත්තර කරගන්න. ඔබට මේක එනවා පීඩන පීනෝට උත්තර කරාම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T මේක වැඩි වෙනවා 8යි. ඒකවත් බෙදීම 5 R1 4 සමානයි එයා උත්තර කරගන්න. ඒ වගේ මේකත් කරන්න පුළුවන්. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T 8යි 5 R4 එතන කියනවා අපි සමීකරණ දෙකේ ඉතින් අපිට මේන මේ p not එක කැපිටල් එකයි p not එක කැපිටල් කයි දෙක එකතු කරලා එතකොට මෙයා පොදු අනික පාර තුන් කිරීම කරා දෙක එකතු වෙද්දී මේක පොදුයි 8යි ඊට පොදුයි 5 පොදුයි ඒ ඔක්කොම වෙන පොදු එකක් විදිහට එළියට ගන්න පුළුවන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T පදයෙන් එළියට ගන්න පුළුවන් දෙන්නම පොදු පාදකයක් ඉදිරි ඔකට මෙයාගේ නෙවෙයි වෙන එඩ්වාන්ස් බෙදීම R1 4 දෙතුන් විතර පොදු බෙදීම R2 4 ප්‍රත්‍යක්ෂ පීඩිත ओके දැන් අපිට ප්‍රවාහ තීව්‍රතාව මෙන්න මේ උත්තර කරා හරි මේක නේද කොරගත්තයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T ඊට ටෙක්නික් සම්පූර්ණ පරිදි 5 1 බෙදීම R1 R අපේ තීව්‍රතාව නලය තුළින් සරල ප්‍රවාහ ප්‍රවේග සඳහා ප්‍රකාශන ලබා ගන්න. අනිත් එක ගන්න. විදෙන් හොයාගන්න. ඉතින් සරල ප්‍රවාහ තීව්‍රතාව සමානයි. මේකේ යන වේගය අපි අපලේ යන වේගය කියන්නේ ඒ පළවෙනි නලයට දාන්න පුළුවන් සරල ප්‍රවාහ තීව්‍රතාව ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි. යන දැන් නැහැ ඒවත් අනිත් එක්කෙනාට දැන් නැහැ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T A2 V2
ඕනම් මේකට දැම්මේ කියලා අර පදේ දාගන්න. මේක දාන්න පුළුවන්. දාලා ඒ වගේ 5R1 වර්ගය දාන්න. ඒක කරා. V1 හොයාගන්න. මේකට දාන්න පුළුවන්. ඒක ප්‍රකාශන දාන්න. දාලා මේකට 5R2 වර්ගය දාන්න පුළුවන්. කොහොමද V2 හොයාගන්න. දැන් මේකේ මාත ප්‍රවේග අතර අපි දාන්න තව දෙයක් දැන් සාර්ලකවා තිබ්බ තව ප්‍රමාණයක් මේකට අපි ඔයනෝදී උතර පිටක් අපිට තව ප්‍රමාණයක් ඒක මේ දෙන්න සමාන කරලා අපේ පොඩි කියන ප්‍රවේග අතර වාතයක් ගන්න. දැන් මේක ඉතනම හතරවෙනි කොටස කියන්නේ ප්‍රවාහ ප්‍රවේග සඳහා ප්‍රකාශ වන බාරයි. ප්‍රවාහ ප්‍රවේග සඳහා ප්‍රකාශ කරන කිව්වා ඩෙල්ටා Q බැලීම ඩෙල්ටා T මේකේ දීලා තියෙන තත්ත්ව වලින් හොයාගත්තා. මේක දිනවල මෙතන දාන්න. දාලා මේ A1 5R1 වර්ගය දාන්න. මේක තියෙන මේක දීලා තියෙන තත්ත්ව B1 ඒ විදිහට ක්‍රියාත්මක කරලා පිටුවේ පස්වෙනි කියන්නේ ප්‍රවේග අතර අනුපාතයක් ගැන. අනුපාතයක් ගන්න නිසා දෙන්න සමාන කරන්න පුළුවන්. එතකොට A1 B1 සමාන A2 B2 වලට. තව සමීකරණය. A1 එන්න දැන් මේක 5 R1 වර්ගයේ B1 A2 එන්න දැන් මේක 5 R2 වර්ගයේ B2. එතකොට V1 බෙදීම V2 වල ගන්න පුළුවන්. R2 වර්ගයේ බෙදීම R1 වර්ගයේ. මේ තමයි ප්‍රේණිගත වුණාම යන්න පුළුවන් පැති පෙන්න. මේ ගාන හදලා ඉවරයි. 23 හදමු. 23. දැන් මේකේ කියනවා මේක A2 මේක A1 මේක A2 මේක A1. මේකට කෙවිනොට් ශීඝ්‍රතාවයෙන් ජලය සපයනවලු. මේක H1 එක නියතව තියනවා. දැන් ටිකෙන් නෝත්. මේකට දාන ශීඝ්‍රතාවය නම් මෙතන කීපක් තියෙනවා. ඒ කියන්නේ මෙයා නියතව ඉත වැඩෙන ටික දෙන්න යනවා. H වැඩි වෙන්නේ නැහැ H අඩු වෙන්නේ. H වැඩි වුණා නම් ඒ දාන ටිකට වඩා මෙතන යන ටික H අඩු වුණා නම් පේන ටිකට වඩා යන ටික වැඩි. H නියතව තියනවා කියන්නේ වැඩෙන්නේ. කියන්නේ මොනවාද දැන් වෙන්නේ අර දෙක ශ්‍රේණිගත නම් පරිමාණ ප්‍රවාහ පිටුට සමාන. ඒක මේකට සමාන. ඔය දාන ප්‍රමාණය ගන්න. මෙතන පරිමාණ ප්‍රවාහ තීව්‍රතාව අපිට කිව්ඩොත් ගන්න පුළුවන්. එතනත් පරිමාණ ප්‍රවාහ තීව්‍රතාව කිව්ඩොත්. දැන් මෙතන වායු ගෝලීය පීඩනය. දැන් නේද මෙතන පීඩනය. වායු ගෝලීය පීඩනය ධන එක්ස්ප්ලෝසිව්. එතන පීඩනය. දැන් වායු ගෝලීය එතන පීඩනය අපිට. අපිට මේවට වෙන වෙනම ලියන්න පුළුවන්.
කියලා දැන් මෙතන මම අවස්ථයෙන් දාගත්ත එකේ D dash එක D5 නම් කැපිලා D dash එක කපලා යන විදිහට වැඩේ කරන්න දීලා තියෙන දත් වලින් ඔන්න H ඔන්නම පෙන්නන්න කියලා අර කලින් කරපු වැඩේ කරා නම් වෙන වෙනම ලියලා කරනවා. එයාට ලියුවේක පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව. තිබුණොත් සමානයි ඩෙල්ටා Q බැලීම ඩෙල්ටා T වෙනකොට තමයි මේ තිබුණොත් කියලා දීලා තියෙන්නේ. සමානයි 5 බෙදීම 8යි R4. ඒ කියන්නේ මෙයාගේ ඇටියට අරේ ඒවන් 4 සාධිතා තමයි ඩෙල්ටා T පීඩනය වෙනස. එතන P5 දාන HOD පීඩනය. එතන පීඩනය අනුකරා දෙන්නවා කියනවා. එයාටත් ලිව්වා ඇති කිව්වොත් සමානයි 5 බෙදීම 8යි එයාගේ දෙසිකතාව මොකක්ද මේ දෙකේ 4 මෙතන මෙතන පීඩනය P dash වෙන එතන පීඩනය 5 පාරතරිය මෙතන P dash නැති කරගන්න විදිහට තමයි වැඩේ කරන්නේ. ඒකට මොකද කරන්නේ? මේ පදේ කරගන්න. එකතු කරා නම් දැන් මෙතන P dash නැත්නම් P dash capital එකට මේ ටික දේව දාලා මේක ගත්තේ Q dot sin theta 1 5 A1 හතර ගන්න. ඒවල නම් මෙතන P5 ගන්න. OG දැන් අපි ඒ වගේ මේ පොත් කරගන්න තියෙනවා. sin theta 1 5 yes මේ දෙක එකතු කරා නම් මේක අංක 1 මේක අංක 2 කයි දෙක එකතු කරා නම් මේ P dash කැපිලා 5 කැපිලා පැත්තෙන් උතුම් වෙන්නේ OD මේ පැත්තෙන් මේ දෙක එකතු වෙන්නේ මේ දෙකම පොදු සාධකයක් විදිහට ගත්තා එක කිව්වොත් අතයි ඊට දෙකම 5 මේක ඇතුලේ තියෙන L1 දෙකේ මේවා හතර දැන් L2 වෙදී L2 හතර ඊට ප්‍රකාශ කොහොම පෙන්වන්න කියලා කිව්වා දීලා තියෙන ප්‍රකාශ ඊට පස්සේ ඒකේ දීලා තියෙන මේ අගයන් ටික දීලා තියෙන ආදේශ කරලා H අගය හොයන්න අගයන් ටික දීලා තියෙනවා ආදේශ කරලා H අගය හොයන්න හරි ඔය ටික මකා ගන්න ඊට පස්සේ මේ ආදේශ කරන්න තියෙන්නේ ඒ ආදේශ කරත් Q dot දීලා තියෙනවා 5 වැඩි කිරීම 10 එරෙන 7යි Q dot 8යි උත්‍රාවිතා සංගුණයක දීලා තියෙන එක වැඩි කිරීම 10යි බෙදීම 5 L1 දීලා තියෙනවා 0.2යි බෙදීම A1 දීලා තිබුණා එක වැඩි කිරීම 10යි ඒකේ වාර 4 වෙනි වාර දැන් L2 දීලා තියෙනවා 0.1යි බෙදීම L2 දීලා A2 දීලා තියෙනවා බෙදීම A2 දීලා තියෙනවා එක වැඩි කිරීම 10යි 3යි ඒකේ 4 වෙනි පාඩේ සමානයි සමානයි ඔය එක ජලයේ 10යි 3යි ඉතින් 10යි
කරා යුක්ත කරන්න තියෙන ඒ සුළු කරා 1.5යි 7යි 5 වැඩි කිරීම 10යි 1යි ඉතින් එතකොට right ඊට පස්සේ දාගම මාතෘකාවක් ස්ටොක්ස් නියමයි ස්ටොක්ස් නියමයි අපවල මේ පාඩම ස්ටොක් මේ සමීකරණේ දැන් අරගෙන පටු නලයක තිලක් පටු නලයක නාමපුර ප්‍රවාහයක ප්‍රවාහිකතාවක් තියෙනවා මේක දීලා තියෙන්නේ සරලයක් තුල ගෝලයක් චලිත වෙද්දී ඒ ගෝලය මත ඇතිවන ප්‍රතිරෝධී බලය ගැන තමයි මේ සමීකරණය කියන්නේ. ගෝලයක් සරලයක් තුල චලිත වෙද්දී ගෝලයක් 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 සරලයක් තුල චලිත වෙද්දී සරලයක් ප්‍රතිරෝධී බලයක් වෙනවා ගෝලය. අනේ ප්‍රතිරෝධී බලය පිළිබඳ තමයි මේ සමීකරණය. අපි මේක කියනවා. දුෂ්ට්‍රාවී තරලයක් තුල ගමන් ගන්නවා. දුෂ්ට්‍රාවී තරලයක් තුල ගමන් ගන්නා දුෂ්ට්‍රාවී තරලයක් තුල ගමන් ගන්නා කුඩා ගෝලයක් මත ක්‍රියා කරන කුඩා ගෝලයක් මත ක්‍රියා කරන දුෂ්ට්‍රාවී ඝර්ෂණ බලය දුෂ්ට්‍රාවී ඝර්ෂණ බලය පහත සාධක මත රඳා පවතින බව පහත සාධක මත රඳා පවතින බව දැන් පහත සාධක මත රඳා පවතින පහත සාධක මත රඳා පවතින පළවෙනි එක තමයි නලයේ sorry ගෝලයේ බාහිර අරේ ගෝලයේ බාහිර අරේ විකාර දෙවෙනි එක සරලයේ දුෂ්ට්‍රාවීතා සංගුණකය සරලයේ දුෂ්ට්‍රාවීතා සංගුණකය තුන්වෙනි එක සලකා බලන මොහොතේ ගෝලයේ ප්‍රවේගය සලකා බලන මොහොතේ ගෝලයේ
වේගය. කලකා බලන මොහොතේ ගෝලයේ ප්‍රවේගය. එනික ප්‍රවේගයක්. මොහොතේ ප්‍රවේගය. විරුද්ධව මේ කාරණා තුනමක රඳා පවතිනවා කියලා කියනවා. දැන් මේකෙත් අර කලින් වගේම මාන භාවිතයෙන් තමයි අපි මේක පොරලා ගන්න. මොන යටින් ලියනවා. ඔව්. මාන භාවිතයෙන් ඔප්පු කරලා ගන්න. යටින් ඕන ලියමු මේ වෙනම නිකන් පොඩි පොයින්ට් එකක් විදිහට ලියමු. මේ දුස්රාවී ඝර්ෂණ බලය හැම තීස්කෙම තියෙන්නේ අර චලිතයට විරුද්ධව. ඒ විදිහට දාගන්න. එම බලය සාපේක්ෂ චලිතයට විරුද්ධව කොහොමද? කියන ප්‍රවේගයේ තියෙන පැත්තට විරුද්ධව. සාපේක්ෂ චලිතයට විරුද්ධව. දැන් ඔය ප්‍රතිරෝධ බලයෙන් කරකින් බලයෙන් ආමෝ. චලිතයට විරුද්ධව ප්‍රවේගයේ තියෙන පැත්තට. අයිතන අපි මේ ටික දාගමු. දැන් මේක මානවලින් කොහොම කරන්නේ? මානවලින් සමීකරණය හදාගන්න. කලින් වගේ එකක් පටන් ගමු. සාවී ඝර්ෂණ බලය මේ බලයේ රඳාපවතිනවා තුව බාහිර අරේම අරේ කීවෙනි බලයේ ගන්න කියලා දාගත්තා. උසාවිතා සම්පූර්ණ ඒ කීවෙනි බලයේ ගන්න ඔය කියලා දාගත්තා. ඔය කීවෙනි බලයේ ගන්න. ඊට මේක සමාන කරලා කිපෙස් ගන්න පුළුවන්. මාන පාඩමේ කරු. එතකොට මේ කේ කියන්නේ මාන රහිත කියන්නේ මාන රහිත. එතකොට දෙපැත්තේ මාන සමාන කරන්න. සමීකරණය ඉවර වුණා දෙපක් මාන සමාන වී. සමීකරණය ඉවර වුණා දෙපක් මාන සමාන. මේ පැත්තේ මානේ නෝ. සමීකරණය ඉවර දිනා දෙපක් මාන සමාන වී කියලා. අද පැත්තේ මාන සමාන නම් මේ පැත්තේ නෙගටිව් පරිමාණ ඒකට මාන නැහැ නේද? ආර් කියන්නේ අරයක් ටිකක්. එක් 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 දිශාවිත සම්පූර්ණයේ මාන කිව්වම එල් කියන එක එක් y වේගයේ මාන ගන්න එල් කියන්නේ උඩෙන් එල් t ඍණ දෙක එක බැලුවා එල් න්යාගේ තුන n x න්යාගේ ඍණ y න්යාගේ ඍණ දානීක. එතකොට n වල බැලුවොත් වල න්යා විතරයි y ඉවල බැලුවා. එදින ඍණ y දැන් අපිට දර්ශක ප්‍රමාණ කරුවා. හොයන්න පුළුවන්. m වල බැලුවොත් එලිම මේ පැත්තේ 1 තියෙන එන යා පැත්තේ y සමාන 1යි. t වල බැලුවොත් මේ පැත්තේ ඍණ දෙක එයා පැත්තේ තියෙන්නේ ඍණ y ඍණ 1. දැන් y ගලගේ හොයාගන්න ඍණ දෙක සමානයි ඍණ 1 ඍණ 1. අපිට මෙතන ඍණ 1 එක පැත්තේ ඍණ දාන එකයි ඍණ දෙක දාන එක කියන්නේ ඍණ 1යි ඍණ 1. කියන එක සමානයි 1යි කියන්නේ. ඊට පස්සේ l වල බැලුවා මේ පැත්තේ l වල 1යි මේ පැත්තේ කියන x ඍණ y දාන 1. 1යි x තමයි හොයාගෙන යන්නේ x ඍණ y වෙනුවට 1යි z වෙනුවට 1යි. x සමාන ඒකත් 1යි කියන එක්ුත් 1යි. අපේ සමීකරණය නම් x සමානයි a r1යි ඊට 1යි මෙහි a සමානයි 6යි 5 මේ 6යි ඔය අපිට තියෙන 6යි 5 r b ඉතක ස්ටොක් පදින්න ස්ටොක්
right ඊට පස්සේ මේකටත් මේවා වළංගුවට පස්සට අර වගේ කටු ඉරක් අනාකූල නමරත් ඒ වගේ මේවත් තියෙනවා මේ වළංගුවට පස්සට අපි යටින් ලියාගමු ශොක් සූත්‍රය වළංගුවන පස්ස පොලින මාතෘකාව පොලිදාන ශොක් වළංගුවන පස්ස තියෙනවා පොයින්ට් විදියට දෙමු තරලය නිශ්චල විය යුතුය තරලය නිශ්චල විය යුතුය චලිත වස්තුව ගෝලාකාර විය යුතුය ගෝලයකට විතරයි මේක හරියන්නේ හැම එකටම දාන්නද චලිත වස්තුව ගෝලාකාර විය යුතුය ඊගාව එක තරලය විශාල ප්‍රදේශයක පැතිර තිබිය යුතුය තරලය විශාල ප්‍රදේශයක පැතිර තිබිය යුතුය ඊගාව එක වස්තුව අවට මාධ්‍ය ස්තර අනාකූල විය යුතුය වස්තුව අවට මාධ්‍ය ස්තර අනාකූල විය යුතුය වස්තුව අවට මාධ්‍ය ස්තර අනාකූල විය යුතුය අනයි කියන කප්පු තියෙන්න ඕනේ මේකට right ඊට පස්සේ අපි පොඩි මාතෘකාවක් දාගමු දුෂ්ට්‍රාවී මාධ්‍යයක පහළට චලිත වන ගෝලයක් සලකමු දුෂ්ට්‍රාවී මාධ්‍යයක පහළට චලිත වන ගෝලයක් සලකමු right දැන් අපි දන්නා දුෂ්ට්‍රාවී මාධ්‍යයක් තියෙනවා දුෂ්ට්‍රාවී මාධ්‍යයක් තියෙනවා දුෂ්ට්‍රාවී මාධ්‍යයකට ගෝලයක් චලිත වෙනවා පහළට මේ ගෝලය පහළට චලිත වෙන නම් දන්නවා ගෝලය මේ මාධ්‍ය කියන්නේ ගණන් පැත්තේ ගෝලයටත් ගණන් කියන්නේ ගෝලය ගණන් කියන්නේ මාධ්‍ය ගණන් කියනවා එතන ගෝලය පහක් හරියට ඉන්නේ ඒ වගේ එකක් දැන් ඇත්තට ගුණා යකට ගෝලයක් ගෝලය ගණන් වැඩි අන්නේ දැන් ගෝලය නිකන් පිටලැපයක් වගේ ගෝලයක් තමයි පාපි ගෝලයක් එක්කද ඒක ජලයට වඩා ගණන් එතකොට ඉතින් ඒ වගේ පාල් මාර්කටින් ගෝලය එයාගේ ත්වරණය පිළිබඳව පහළට යන්නේ දැන් මොහොතේ
මේකේ පොඩි සංකේත ටිකක් දාගන්න. T කියලා ගන්නවම මොන ගෝලය සාදා ඇති ද්‍රව්‍යයේ ධන රෝ කියලා ගන්නවා මේ තියෙන මාධ්‍ය මාධ්‍යයක් තියෙනවා ජලයේ වගේ මේ තරලයේ ඝන තරලයක් තරලයේ ඝන V කියලා ගන්නවා සලකා බලන මොහොතේ ප්‍රවේගය සලකා බලන මොහොතේ මේ කියලා ගන්නවා සලකා බලන මොහොතේදී සලකා බලන මොහොතේදී මේ පිටවරක් ප්‍රවේගයක් වෙනවා ඒකයි මොහොතේ right right ටික දාගන්න දැන් මම මෙතනදී සලකලා තියෙන්නේ මේ T කියන කෙනා වැඩි O කියන කෙනාට වඩා ඒ කියන මෙයා චලිත වෙනවා. එයා ගණන්තේ ඒ තියෙන ගණන්තේ වල ඒක මේ ජලේ යකට ගෝලයක් එනවා. දැන් අපිට මෙයාට දාන්න පුළුවන්. එයාගේ බල කලකෝ. බල මාත්‍රික බල. මාරති. ඉතින්නවා තරලයක දුන්නා නම් කුකුරු තෙලපොම් දැන් මෙයා තරලය තුල චලිත වෙනවා නම් උත්සාහී තරලයක් තමයි. අපි කතා කරපුව තව එකක් තියෙනවා. ඒක තමයි උත්සාහී ඝර්ෂණ බල. ඒ තියෙන පරිච්ඡේද වේගී තියෙන පැත්ත මට්ටම තමයි මේක මත තියෙන බල. තේරුමකදී බර තියෙන උත්සාහී බලය තියෙන. උත්සාහී ඝර්ෂණ බලය. right. දැන් මේ මොහොතේ මේක පාලට පැනිට වෙන කමක් කරන්නේ. එහෙනම් මට පහරට දැන් නැහැ කි. සමානයි ඒක. මෙයාට පහලට දාමු x සමානයි ඒක. පහලට තියෙන mp ඍණ f ඍණ u සමානයි ඒක. එතකොට ත්වරණය ගන්න පුළුවන් මෙයාගේ f සමානයි m ඍණ u එතිනේ. සපෝට් එකෙන් පොල්ටි කරොත් mp ඍණ f වෙනකොට දැන් මෙයාගේ 6යි 5 beta r v වෙන කේක ප්‍රකාශනය කර ඍණ u දෙදීම කියලා. දැන් මේක දිහා බැලුවාම පේනවා අපිට m කියනවා නියතයි එයා වෙනස් වෙන්නේ. m එකක් නියතයි වෙනස් වෙන්නේ. උඩුකුරු තේරපොන v rho g පරිමාණ වෙනස් වෙන්නේ. rho වෙනස් වෙන්නේ තරම v වෙනස් වෙන්නේ. 6යි 5 නීටා r ඒවා නියතයි. ආන v වෙනස් ඒ vx වෙනස් වෙනවා. එහෙනම් ත්වරණය මේකේ ඒකාකාරනේ. ත්වරණය වෙනස් වෙනවා. අපි මේ ටික දාගමු. අපිට මේක දා පොඩ්ඩක් එන්න කිව්වනම් ඔබ මේක දකින්න පොඩ්ඩක් නේ. මේ u එක තැනකට ගමු. u සහ ft එකට ගමු. මට ඒ බිඳුවේ ft ඍණ u ඍණ x වෙදීමේ x වෙනකොට දැන් මේකේ 6යි 5 r
දැන් මේක එකපාරම කිව්වා ඒක එන්ජිනියර්ටයි ඉංග්‍රීසියයි මේ පදේක මේක නියතයි අය කොයි නිකාරේ පදේ අවියේකේ ගෝලයේ අතාරපු මොහොතේ ගෝලයේ ওই තරලය තුල අතාරින මොහොතේම ප්‍රවේගී කීයද? ප්‍රවේගයේ බිඳුවයි. ඒ වෙලාවේ දුෂ්‍රාවී බලයක් නැහැ. කෙලින්ම තොරණේ මේ ටිකට සමානයි. අපි දන්නා මේ නියත අගයක් තියෙනවා. ඒකෙන් අඩු වෙන අගයක් මෙතන. මේ අඩු වෙන අගේ අඩු වෙනවා. දැන් මේ බිඳුවක් කියන්නේ අඩු වෙන අගේ අඩුමයි. නෑ. මේ වෙලාවේ තොරණේ උඩින්. ඒ කියන්නේ මේක මේ තරණේ අතාරින මොහොතේ ප්‍රවේගී දුෂ්‍රාවී බලයක්. ඒ වෙලාවේ තොරණේ උඩින්. අතාරින මොහොතේ ත්වරණයේ උපරිමයි. මොකද ප්‍රවේගයේ බිඳුව අපි දන්නවා මේ පදේ අඩු වෙන තරමට එයා වැඩි වෙනවා. එයා වැඩි වෙද්දි මෙයා අඩු වෙනවා. හේතුව තමයි මේක නියත පදයක්. නියත පදයකින් මේ අඩු වෙන්න තියෙන මේ විකලණය වෙනවා. right. එතකොට අපිට පේනවා දැන් මෙතන මෙයා අඩුම වෙන්නේ වී බිඳුව වෙලා ඒ වෙලාවේ තමයි ත්වරණයේ උපරිම. අතහරින මොහොතේ ත්වරණයේ උපරිමයි ගෝලයේ අතහරින මොහොතේ. ත්වරණයක් ත්වරණයක් කියන්නේ මේ මොහොතේ ප්‍රවේගය වැඩි කරනවා. වැඩි වෙනවා ප්‍රවේගය. දැන් මෙයා පොඩ්ඩක් වැඩි වෙනවා. අගයක් එනවා. ඒ කියන්නේ මෙතෙන්ද දැන් පදයක් එනවා. සංඛ්‍යාවක් එනවා. දැන් ඊගාව මොහොතේ ත්වරණය තීරණය වෙන්නේ මේකෙන් මේක අඩු වෙනවා. එතකොට දැන් ත්වරණය කලින්ට වඩා අඩුයි. දැන් ඔන්න ආයි ත්වරණයක් තියෙනවා මතකයක්. ත්වරණය වෙනවා. ත්වරණය වෙද්දි තව පොඩ්ඩක් ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි අර කලින්ම වැඩි කරපු ප්‍රමාණයට වඩා වැඩි කරන ප්‍රමාණය දැන් අඩුයි. ඒක ත්වරණය අඩු වෙනවා. එන්නේ මේ කලින්ට වඩා ගොඩක් අඩු ප්‍රමාණයකින් තමයි ත්වරණය තියෙන්නේ. ත්වරණයක් තමයි සංගණයක් තියෙන්නේ. උන්න මේ ප්‍රවේගය ටික සායි වැඩි වෙනවා. මෙයා වැඩි වෙන මේ පදේ වැඩි වුණ නිසා ඊගා මොහොතේ මෙයා ආපහු අඩු වෙනවා. කලින් අගයටත් වඩා අඩුයි. මෙයා අඩුයි. හැබැයි ත්වරණය උන්දා කලින් ප්‍රවේගය වැඩි කරාට වඩා වැඩිපුර වැඩි වෙන්නේ. කලින් ප්‍රවේගය වැඩි කරාට වඩා ටිකක් අඩු වෙන්නේ. ත්වරණයක් නිසා ප්‍රවේගය වැඩි කරනවා. ප්‍රවේගය වැඩි වෙනවා. ආයෙ මෙයා අඩු. ඒ කියන්නේ එන්න මෙයා පොඩ අඩු. මෙයා පොඩ වැඩි. වැඩි වෙන ශීඝ්‍රතාව අඩු වෙනවා. මෙයා අඩු වෙන මෙයා වැඩි වෙන යම් මොහොතක මේක වැඩි වුණාට පස්සේ මේකට සමාන වුණාට පස්සේ કોઈ වෙනස බිඳුවක් ඒ වෙලාවේ ත්වරණයේ බිඳුවක් ත්වරණයේ බිඳුවක් වෙන ත්වරණයේ ඉඳන් අඩු වෙන ත්වරණයේ බිඳුවක් වෙන ප්‍රවේගයේ වැඩි වෙනවා ප්‍රවේගයේ තමයි නාසාගයකට අනවශ්‍ය අනවරසගයකට අපි අන්තිමට කියන ආන්සර් ප්‍රවේගයේ කියලා right දේවාන කරගිරිද හරි right අපි මේක දාගෙන යටේ තියමු මෙහිදී ත්වරණයේ ඒකාකාර නොවේ මෙහිදී ත්වරණයේ ඒකාකාර නොවේ ප්‍රවේගයේ වැඩි වෙන විට ත්වරණයේ ක්‍රමයෙන් අඩුයි ප්‍රවේගයේ වැඩි වෙන විට ත්වරණයේ ක්‍රමයෙන් අඩුයි
මේ නිසා ප්‍රවේගයේ වැඩි වෙන ශීඝ්‍රතාව අඩු වෙනවා. යම් කාලයකට පසු මෙසේ සිදුවී ත්වරණය ශුන්‍ය වේ. ප්‍රවේගය උපරිම ආන්ත අගයකට පසු කාලයකට පසු ත්වරණය ශුන්‍ය වේ. ප්‍රවේගය උපරිම නියත අගයකට පසු මේ ආන්ත ප්‍රවේගය ලෙස මේ ආන්ත ප්‍රවේගය ලෙස ඇති right. ඊට පස්සේ අපි යටින් එහෙම ලියමු. යටින් ලියමු. පොඩි තරුවක් දාන්න. ආරම්භක මොහොතේ ත්වරණය උපරිම වේ. යටින් තරුවක් දාන්න. ආරම්භක මොහොතේ ත්වරණය උපරිම වේ. ආරම්භක මොහොතේ ත්වරණය උපරිම වේ. අපි මේ max හොයන්න යන්නේ. එහෙනම් මෙතන p සමානයි බිඳුවයි ඒක max p එක බිඳුවයි ඒක max p බිඳුවයි ඉඳ ඒ max නයි max එක තුනේ mt u බෙදීම එපමණයි නයි max සමාන p ඉඳ u බෙදීම ඒ max එකේ p ඉඳ u බෙදීම ඒ max එකේ ආරම්භක මොහොත දාගමු ටක්කා ඊට පස්සේ තරුවක් දාලා ලියන ආන්ත ප්‍රවේගයේදී ත්වරණය ශූන්‍ය වේ. ආන්ත ප්‍රවේගයේදී ත්වරණය ශූන්‍ය වේ. ආන්ත ප්‍රවේගයේදී ත්වරණය ශූන්‍ය. ඒ බිඳුවයි ආන්ත ප්‍රවේගය. මෙයා Vmax ආන්ත ප්‍රවේගය. එතකොට ඒක බිඳුවයි mt විකල්ප ඉන 6.5 r Vmax ආන්ත ප්‍රවේගය බිඳුවේ. එදා එම් බිඳුවක් එන්නේ මොකක්ද? කොහොමද මේ පැත්තෙන් මේ පැත්තට එතකොට 6.5 r Vmax kita kata ini kita use saja saya five kita R kita pun dah tahu kan kita tahu agak
අපනම් දැන් අරවට සම්බන්ධතාවය ලිව්වේ අපි හිතමු මේ ගෝලයේ ඝන ගෝලයක් ගෝලයේ ඝන ගෝලයක් සඳහා ඝන ගෝලයක අපිට m එක ලිව්වේ ඝනත්වයේ පරිමාවයෙන් වැඩි කරලා ඝනත්වය d පරිමාව වලින් වැඩි 3න් 4යි ගෝලයක පරිමාව 5 r ගන්න p එක අතකට දාමු පොඩ v max සමානයි 3න් 4යි 5 r ගන්නේ d d වෙන u කියන්නේ උපකුරු තේරපොම ඒකට v රෝජී දැම්මේ කියන්නේ v v වෙනකොට දැන් නැහැ කි 3න් 4යි 5 r ගන්නේ v පරිමාව රෝ e උපකුරු තේරපොම මේ d මේ v රෝජී බෙදුව 6.5 ඊට r මේකේ ටික ගත්ත හැකි අපිට එළියට 3න් 4යි 5 r ගණයේ d කියන එක ගත්ත හැකි d ඊට රෝ වෙනවා දැන් එනවා 6.5 ඊට r මේක එතකොට මේ 5 ට 5 කපලා දාන්න පුළුවන් මේක 6 වරක් 3 18යි 4 බෙදීම 18 ඉතින් 2 බෙදීම 9 කියලා දාන්න ඕනේ 2 බෙදීම 9යි r එකක් කපලා දැම්මේ එතකොට r වර්ග t බෙදී v t ඊට රෝ v max වලට සමීකරණය ආන්තපරයෙන් 2යි r වර්ගයේ g බෙදීම 9යි නීත තීරින රෝ ඝන ගෝලයක් තමයි හදාගන්න. ඒකට v max එක එනවා. නැත්නම් v r එක එනවා. 2යි r වර්ගයේ g බෙදීම 9යි තීරින රෝ අපි නිකන් හිතුවොත් මේක දැන් මේ විවිධ අරයන් තියෙන ඝන ගෝල හිතුවොත් අනිත් ටික නියතයි. විවිධ අරයන් සහිත ඝන ගෝල හිතුවොත් එයා නියතයි. ඒ එයා එකයි එයාදාල එකම જાති ඝන ගෝල. එයා එකම කරලේන නියතයි. ඊට නියතයි. කෙනෙක් max එක කෙලින්ම අනුලෝම සමානුපාතික වෙනවා r වර්ග එක දාලා ඒක පොඩ්ඩක් මතක තියාගත්තත් තමයි වෙන්නේ කිව්වොල්ට එකම දුෂ්‍රාවී මාධ්‍යයක් තුළ එකම ද්‍රව්‍යයෙන් සාදන ලද එකම දුෂ්‍රාවී මාධ්‍යයක් තුළ එකම දුෂ්‍රාවී මාධ්‍යයක් තුළ ඒ කියන්නේ මම රෝ නියත කරා එකම ද්‍රව්‍යයෙන් සාදන ලද එකම දුෂ්‍රාවී මාධ්‍යයක් තුළ කිව්වාම රෝ එකක් නියතයි ඊට එකක් නියතයි එකම දුෂ්‍රාවී මාධ්‍යයක් තුළ එකම ද්‍රව්‍යයෙන් සාදන ලද එකම ද්‍රව්‍යයෙන් සාදන ලද විවිධ අරයන් සහිත ඝන ගෝල සැලකූ විට විවිධ අරයන් සහිත ඝන ගෝල සැලකූ විට අපේ ලිව්වේගේ ආන්ත ප්‍රවේගය අනුලෝමයි r වර්ගය ආන්ත ප්‍රවේගය අනුලෝමයි r වර්ගය
ආන්ත ප්‍රවේගය අනුලෝමයි ආර වර්ගය. දැන් මේක දිහා බැලුවාම පොඩි දෙයක් කියන්න තුන හිතන්නකො දැන් අපි ඔය වතුරේ මොන හරි දිය කරනවා කියලා එකම જાතියක් හදපුද ඝනත්වය වැඩි එකක් වෙයි. ආන්ත ප්‍රවේගයේ වැඩිම කාර්යය ලොකුම නේ. ඔයගොල්ලෝ දැකලා ඇති දිය කරද්දී අඩියටම ඉස්සල්ලාම යන්නේ අර ලොකුම එක. දැන් හරි මේ ජලයට දැම්මොත් එහෙම විවිධ අරයන් සහිතය අඩියට ඉස්සල්ලාම යන්නේ ලොකුම ගෝලය. ඔය අරේ කුඩා ගෝල එහෙම චූටි ඒවා ඔය. දූවිලි වගේ නිකන් අර ඒ වගේ වහෙම අඩිය තැම්පත් වෙන්න ගොඩාක් වෙලා යනවා. ඒ කියන්නේ අර මඩ වුණාම එහෙම මඩ අර මඩ ටික අයින් කරන තැම්පත් වෙන අඩියට යන දැයින වෙලාවට ඒ කියන්නේ අරේ කුඩා ඒවේ ආන්ත ප්‍රවේගී ගොඩාක් අඩු කියන. අරේ වැඩි ඒවේ ආන්ත ප්‍රවේගී වැඩි. ඒ කියන්නේ ලොකු ප්‍රවේගයකට ගියයි. ඒකෝට ඒගොල්ලෝ ඉක්මනටම පල්ලෙහාට යනවා. පැහැදිලි? right. ඊට පස්සේ අපි වෙනව දාගමු. පොඩි නිකන් අනුමානිකාවක් වගේ. ගෝලයේ චලිතය සඳහා ප්‍රස්තාව. ගෝලයේ චලිතය සඳහා ප්‍රස්තාව. ගෝලයේ චලිතය සඳහා ප්‍රස්තාව. ගෝලයේ චලිතය සඳහා ප්‍රස්තාව. අරින්න බලන්න තොරණ කාල, ප්‍රවේග කාල, විස්ථාපන කාල, ප්‍රස්තාව. ගන්නවා තොරණ කාලේ. එතකොට අපි දැක්කා මේකදී තොරණේ උපරිමයෙන් ආරම්භක අවස්ථාවේ ඊට පස්සේ එන්නට ප්‍රවේගයෙන් කාලී බඳේ වැඩි වෙන්නේ අපි අනිත් අවසානයේ ලොකුට පිටපොත් ඒ වෙලාවේදී මෙයා උපරිම ප්‍රවේගික තොරණ කාලේ ඊට පස්සේ ප්‍රවේගික කාලේ මේ තොරණේ ගැන දන්නවද ප්‍රවේගික අඳින්න පුළුවන් ප්‍රවේගික කියන ලෝකෙදී ආරම්භයේදී තොරණේ උපරිම යම් ලෝකෙ උපරිම අනුප්‍රමණය සම්බුතුනි එන්න ස්ලෝප් එක අනුප්‍රමණය කියන්නේ එන්න තොරණේ අඩු වීගෙන යන. ඒ කියන්නේ ස්ලෝප් එක එන්න අඩු වීගෙන යනවා කන්ද එන්න අඩු වීගෙන යනවා. අවසානයේදී ස්ලෝප් එක බිඳුවක් වෙනවා. තොරණේ බිඳුවක්. ස්ලෝප් එක බිඳුවක්. මේ වෙලාවේ තමයි ආන්තරිකදී ආන්තරිකදී තොරණේ බිඳුවේ අනුප්‍රමණය බිඳුව. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට විස්ථාපන කාල ප්‍රස්තාරය අපි දැන් ස්වේග කාලයක තියෙනවා විස්ථාපන කාලය. ඒකද අපි දන්නවා විස්ථාපන කාලයේ අනුප්‍රමණය කියන ප්‍රවේගය. ආරම්භයේ ප්‍රවේගය බිඳුව. කාලයේ බිඳුවේ ප්‍රවේගය බිඳුව. එහෙනම් ස්ටෝක් බිඳුව. එන්න කාලය ගත වෙනකොට ප්‍රවේගය වැඩි. එන්න ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මේකෙන් අවසානයේ මෙතනට ආවට පස්සේ ප්‍රවේගය නියත වෙනවා. එයාගේ අනුප්‍රමණය ඒකාකාරයි. ධනත්වයේ 100ක් හා අරේ 5ක් වන ගෝලයක් කාන්ත ප්‍රවේගයට ළඟා වේ. ඉතා ගැඹුරු වැවක පතුලේ සිට මුදා හරින ලදී. මුදා හැරිය මොහොතේදී ගෝලයේ ත්වරණයක් වැව පෘෂ්ඨයට පැමිණෙන විට එහි ප්‍රවේගයත් හොයන්න කියලා කියනවා. වැව
අඩියේ ඉඳලා ගෝලයක් මුදා හැරලා. මෙයා ඝනත්වයේ 100යි අපි ගන්නවා ජලයේ ඝනත්වයේ 1000යි කියන්නේ. එහෙනම් මෙයා ඝනත්වයේ අඩුයි. එහෙනම් මෙයා චලිත වෙන්නේ හරි. ඒතකොට මෙයාට තියෙන බල සැලකුමට උඩුකුරු තෙරපුම තියෙනවා. බර තියෙනවා. ඒ උඩට ප්‍රවේගයක් තියෙයි. මොකටක ඊට අදාළ ත්වරණයක් මොකටද? යම් තව මෙයාට දැන් චලිත දිශාවට විරුද්ධව දුක්ඛාවේ ඝර්ෂණ බලය දැන් තියෙන පහළට. චලිත දිශාවට විරුද්ධව දුක්ඛාවේ ඝර්ෂණ බලය තියෙන පහළට. චලිත දිශාවට විරුද්ධව දුක්ඛාවේ ඝර්ෂණ බලය තියෙන පහළට. උඩුකුරු තෙරපුම U බර mg දුක්ඛාවේ ඝර්ෂණ බලය පහළට චලිත දිශාව උඩට ද්‍රවයේ ඝනත්වය ρ කියලා ගත්තා. න්‍යාය ඝනත්වය d කියලා ගත්තා. d සහ ρ අරයන් ඔක්කොම මේක දීලා තියෙනවා. මුදාහරින මොහොතේ ගෝලයේ ත්වරණය. මුදාහරින මොහොතේ තමයි අපි දන්නා ත්වරණය උපරිම වෙන්නේ. මොකද මුදාහරින මොහොතේ මේ විරුද්ධව තියෙන මෙන්න මේ බලය ප්‍රතිරෝධී ඝර්ෂණ බලය බිඳුවයි. ඒකත් ඒක 6යි නීට r වෙන්නේ. ඔය ජීව කලින් ආරම්භක මොහොතේදී මේ දුක්ඛාවේ ඝර්ෂණ බලය බිඳුවයි. ඒකට ත්වරණය උපරිම. ආරම්භක මොහොත. මේ කියන්නේ මුදාහරින මොහොතේ ගෝලීය ත්වරණය. මුදාහරින මොහොතේ v සමානයි බිඳුවයි. ඒ නිසා f සමානයි බිඳුවයි. එන ඉහළට f සමානයි මේ දැන් මේ ඒක මැක්ස් නේද? උඩට එතකොට u එන mg සමානයි ආරම්භක මොහොත. උදාහරණයක් u mg මෙච්චරයි f එක නේ. හරි. ඔන්න ඒ සමානයි. එතකොට u එන එදිනේ. ඒකට දාගන්න. u වෙනුවට දැන් මේකේ v රෝච්. v කියන්නේ පරිමාව. ρ කියන්නේ ජලයේ ඝන. v වෙදී. m එක ලිව්ව හැකි v t. එයාගේ පරිමාව එයාගේ ඝනත්වය වැඩි කරාම එයාගේ එක්ස්ප්‍රෙෂන් එන t තමයි. දැන් පේනවා මෙතන v එකයි v එකයි එක පේනවා. t එකයි t එකයි එක පේනවා. රෝ දෙවි එක. මේ t කියලා ඔය එක අපි දන්නා 1000යි. t එක 100යි. t එක 10යි. ඔය දුරනේ ආවෙදී ඒ v කැපෙන. දැන් ඒක ඔය කිවෙදි කියන්නේ 10 වෙදි කියන්නේ 10ක් කියනවා. 90යි ms කියන 2යි කියලා එනවා. මේක හැබැයි G වලට ගන්න කියන්නේ 9.1ට 9.1ට ගත්තොත් ඉතින් 9.1ට ඕවෙන් උඩ 10 තුන දැන් මේක 9.8 8යි එක. මේකට ඊයේද ඊයේකට 9.8යි. તો මෙතන දෙකක් කරනකොට 98.1 එකෙන් යනවා 9.8යි එක. අයි එතකොට ඒ 88යි දන්නවා 1.9යි ms තියෙන 2යි කියලා ගත්තොත් තමයි ඔන්න තොරණේ ආරම්භක මොහොතේ මේ මැක්ස් එක මේ මැක්ස් එක මේ මැක්ස් එක උදාහරණ මොහොතේ ගෝලීය ත්වරණයත් වැව් පෘෂ්ඨයට පැමිණෙන විට එහි ප්‍රවේගයත් දැන් මෙතන වැව් පෘෂ්ඨයට පැමිණෙන විට ප්‍රවේගය යනවා දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් වැව් පෘෂ්ඨයේ ත්වරණය වෙන ගමන් කිව්වද නැත්නම් ආප ප්‍රවේගයට ඇවිල්ලා තියෙන්නේ දාගන්න අමාරුයි ත්වරණය වෙන ගමන් ඉන්නවා නම්
වර්ණය එන්න අඩු වෙනවා ප්‍රවේගය එන්න වැඩි වෙනවා මේ වගේ තත්ත්වයක ජඩ සමීකරණ දාන්නත් බැහැ මොකද ඒක ආකාර තෝරණයක් නැහැ. ඒ වගේ තැනකේම අපිට හොයන්න බැහැ. අපිට දැන් හිතන්න දැන් මෙයා උඩට එනකොට දැන් අර ආත්ම වේගයට ඇවිල්ලා උඩට එන්න කලින් ආත්ම වේගයට ඇවිල්ලා උඩට එද්දි පුස්තේ එද්දි ආත්ම වේගී එන ආත්ම වේගී එවුවා නම් තමයි උඩ එද්දි වේගී ආත්ම වේගයට උඩට එද්දි වේගී එන ආත්ම වේගී හොයන්න. ආන්ත ප්‍රවේගයේදී අපි දන්නවා බල සමතුලිත ඒකාකාර ප්‍රවේගයේ තියෙන ත්වරණයේ බිඳුවයි. ඒ කියන්නේ u එක fmg දෙකේ එකතුවට සමානයි. එතකොට ආන්ත ප්‍රවේගයේ ඉන්නේ vmax. අපි දන්නවා ආන්ත ප්‍රවේගය. ඒතර සමීකරණේ දාන්නත් පුළුවන් හිතපාත. ඒක දාන්න එපා. ඒතර ආන්ත ප්‍රවේගය. ඒක බිඳුවයි. v එක සමාන vmax. ඒක බිඳුව කියන්නේ බල සමතුලිතයි. u එක සමානයි x ගානේ. ඒකට දැන් මේකේ v OG එකට 6යි ඊට ආරුනේ කියලා. දැන් එන කීයකට දැන් මේකේ V D එකට තරහම V D එක එළියට ගත්තාම බෝරින් ඇටි එළිය 6යි ඊට ආරුනේ නේරවලින් අවුල් V එකට දැන් මේකේ 3න් 4යි 5R ගන්න D දැන් රෝලින් ඇටි කලින් ආවේ ඩීරින රෝපොත ධනත්වයේ වැඩි වෙන්නේ කලින් පහළ දැන් රෝල් ඉංග්‍රීසි පොතෙන් දාන්න වෙදීන 6යි ඊට අපේ පිළිගිය මේ කැපිලා ගියාම 1යි R වර්ගයේ G දෙකයි 9යි රෝලින් ඇටි කියලා ඉස්සුවරම් ආකාර එකක් කරන ඉතින් right 5 වෙන හතර බෙදීම 6 වරක් තියෙන 14 බෙදීම 18 දෙක බෙදීම ඕකේ ඒ ඕකට දාලා අපිට ආන්සර් වේගය උඩට එද්දි වේගය හොයාගන්න ඕකට දැම්මම මේ ඒක දෙකයි හරිය දීලා තියෙනවා මේකේ ගෝලයේ අරේ 5 මිලිමීටර 5 වැඩි කිරීම 10 ඒකේ වර්ගය ඒක 9.81 10 දැම්මත් තවන්නේ රෝ එක අපි දැම්මට 1000යි ඊට සිද්ධිය බෙදීම 9 වැඩි කිරීම මේ දුස්සා මේක වැව 28 රු තියෙන දුස්සා විතර සංකෝණකයේ තියලා තියෙනවා 1.1 වැඩි කිරීම 10 රින් තුන ඒක දුරු කරාම ඒ 44.5 9 එකක් වගේ